අයිබෝවන් මේ 4 ශ්‍රේණියේ අම්ල භස්ම පාඩමයි. අපි දැන් බලමු අම්ලයක් හා භස්මයක් හඳුනාගන්නේ කෙසේද යන්න. මුලින්ම මම අරන් තිනවා අලු මිශ්‍ර ජලය, ඊළඟට අරන් තිනවා විනාකිරි, සබන් මිශ්‍ර ජලය, ලුණු මිශ්‍ර ජලය, දෙහි මිරිකූ ජලය. මම දාර්ශකයක් ලෙස භාවිතා කරනවා කහ තැඹු ජලය. අපි මේ දාර්ශකයෙන් ස්වල්පයක් වීදුරුවට දාගමු. ඊට පස්සේ පළමු වන දාර්ශකය අලු මිශ්‍ර ජලයෙන් ස්වල්පයක් අපි මේකට එක් කරගමු. ඔයගොල්ලන්ට පේන වැඩි දැන් අපි දාර්ශකයට එකතු කරගත් අලු මිශ්‍ර ජලයෙන් ආ වර්ණය මෙරුම් පාටට හුරු තද රතු වර්ණයක් තමයි අපට ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි බලමු අපේ දාර්ශකයට විනාකිරි ස්වල්පයක් එකතු කරගෙන. ඔයාලට පේන ඇති විනාකිරි සමග වර්ණය අපේ දාර්ශකයට වැඩිය ලා කහ පාටක් වගේ තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි බලමු අපේ දාර්ශකයට සබන් දියර සල්පයක් එකතු කරගෙන. ඔයගොල්ලන්ට පේන ඇති සබන් දියර සමග දාර්ශකය මිශ්‍ර කරාම ආ වර්ණය තැඹිලි පාටට හුරු වර්ණයක් ආවා. තැඹිලි පාටට හුරු රතු වර්ණයක් ආවා. දැන් අපි බලමු අපේ දාර්ශකයත් සමග දෙහි යුෂ එක් කළ පසු එන වර්ණය කුමක්දයි කියලා. ඔව් දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති අපේ දාර්ශකයට සමාන වර්ණයක් තමයි දෙහි යුෂ සමග ආවේ. දැන් අපි බලමු දාර්ශකයත් සමග ලුණු මිශ්‍ර ජලයෙන් එන වර්ණය කුමක්ද කියලා. ඔයගොල්ලන්ට පේන ඇති දාර්ශකයත් සමග වර්ණය මේ තද කහ වර්ණයක් වගේ තමයි පිට දක්නට ලැබුණේ. ඔයගොල්ලන්ට දැන් පේන්නේ නැති අලු මිශ්‍ර ජලය සමග ආපු වර්ණය, විනාකිරි සමග ආපු වර්ණය, සබන් දියර සමග වර්ණය, දෙහි යුෂ සමග වර්ණය සහ ලුණු මිශ්‍ර ජලය සමග වර්ණය.